Okay, නායකයකගේ තිබ යුතු ගුණාංග quality of a leader. මට මතක් වෙනවා සයිමන් සිනික් කියලා මේ YouTube එකේ ඉන්නවා මේ විශේෂයෙන් මෙයා ගොඩක් ලීඩර්ෂිප් ගැන කතා කරන පුද්ගලෙක්. එයා කියනවා නායකයෙක් වෙනවා නම් අන්තිමට කන නායකයා බවට පත් වෙන්න කියලා. The person who eats the last is a great quality of a leader. එයා ෂුවර් කරනවා එයාගේ ටීම් එක අනිත් අය ඔක්කොම කාලා බීලා ඒගොල්ලෝ බඩ පිරිල්ල නම් ඒ කියන්නේ ඒගොල්ලන්ගේ දේවල් බලලා තමයි මෙයා තමයි අන්තිමට කන්නේ. නමුත් අද යුගයේ එහෙම නෙමෙයි නේ. නායකයා ගිහිල්ලා ඉස්සෙල්ලාම බෙදාගෙන ඉඳගෙන කනවා තමන්ගේ ටීම් එකට මොනවා වුණාද ඒගොල්ලෝ හොයන්නේ. ඉතින් ඒක අපි දැකලා තියෙනවා. දැන් විශේෂයෙන්ම වගේ බලන්න ආමි එකේ එහෙම නායකයෝ එක්ක මං ඉඳලා තියෙනවා. මමත් කැඩටින් කරා යන කාලේ හරි ආසාවක් තිබ්බා. ඉතින් මට ගොඩාක් අවස්ථාව හම්බුණා අපේ හිටපු ආමි එකේ ලොකු නායකයන් හම්බ වෙන්න මම ඒක ඒ වෙලෙදි දැක්කා. ඒගොල්ලෝ හැමතිස්සෙම බලනවා සෝල්ජර්ස්ලා ටීම් එක කොහොමද ඊට පස්සේ තමයි ඒගොල්ලෝ කැම ටික හරි කන්නේ. නමුත් අද මොකද අපේ ගොඩක් වෙලාවට සිදු වෙලා තියෙනවා විශේෂයෙන්ම පොලිටිෂියන්ස් ලේම ගත්තොත් ඉස්සෙල්ලා මේගොල්ලෝ ලොකු කුට්ටිය ඒගොල්ලන්ට බෙදාගෙන තමයි අනිත් අයට බෙදන්නේ. ඉතින් ඒක ඇවිල්ලා it's not a very good leadership. හරි. ඉතින් හැමතිස්සෙම become the leader who eats last.